කියන්නේ ඒක මේකේ මේ ක්‍රියාකාරකම නැති කරන්න ඕනේ. එතකොට නිකම්ම මේකට යන්න වෙනවා. වාහන ඕනේ ප්‍රවාහන වලට එන සේවකුන්ට ඔක දෙන්න දෙන්න ඕනේ. ඒක යාට මේ බල්ලන් 4000ක් හා ඌසන් 500ක් පමණ ප්‍රමාණයක් වෙනවා. මේ ආයතන කිසිම රජයේ ආයතනයකින් කිසිම අනුමැතියක් නොමැතුව බලාත්කාරයෙන් පවත්වා යන ආයතනයක් මේක. අපි අංක 1 මනුස්සත්වයට දීලා මේ සත්තුන්ට අපි අංක දෙවෙනි තැන දෙමු. මොකෝ අපි සත්තුන්ට ආදරේ නැති මිනිස්සු නෙවෙයි. අපි කියන්නේ මේක ජනශූන්‍ය ප්‍රදේශයකට මේක ගෙනියන්න කියලා. මිනිස්සුන්ට නිදහසේ මෙතන ජීවත් වෙන්න. මිනිස්සුන්ට කරදරේ බලදරයිනි මේ අහන්න. දුක ගැන සවන් දෙන්න. ඊජත් හැම තැනකම නිරෝගත් නැත අඩුවක්. ජීවිතය වෙනස් කරන පැයක්. පැයෙන් ලීසිං AFC ලීසිං. මේ ක්‍රියාකාරකම නැති කරන්න ඕනේ. එතකොට නිකම්ම මේකට යන්න වෙනවා. වාහන ඕනේ ප්‍රවාහන වලට එන සේවකුන්ට ඔක දෙන්න දෙන්න ඕනේ. ඒක ගැනීමට ඇති බාධා සත්‍ය නිසා බැහැ කිව්වා. බල්ලන්ට නිදහස මිනිසුන්ට කරදරේ බලදරයිනි මේ අහන්න. මාතර වැලිගම විදිගම කොංගස්තේන සත්තිපුර ගම්මානයේ 2009 වර්ෂයේ මෙම ආයතනය ආරම්භ කළා. තුනක මධ්‍යස්ථානය තුනකින්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් වශයෙන් දැන් මේක ක්‍රමයෙන් ව්‍යාප්ත වුණා. බල්ලන් සෑහෙන ප්‍රමාණයකට දැන් මේ බල්ලන් 4000ක් හා ඌසන් 500ක් පමණ ප්‍රමාණයක් වෙනවා. මේ ආයතන කිසිම රජයේ ආයතනයකින් කිසිම අනුමැතියක් නොමැතුව බලාත්කාරයෙන් පවත්වා යන ආයතනයක් මේක. අප ගම්මානයට සෑහෙන බාධා තියෙනවා මේ ආයතනය හරහා. අධික ශබ්දය, අධික දුර්ගන්ධය, මේ බල්ලන්ගේ අපද්‍රව්‍ය එළියට මුදා හැරීම නිසා ගාල්ලමාත දිස්ත්‍රික් මායිමේ තියෙන ගොයපානේ ගඟට ඇල මාර්ගයක් කපලා අපද්‍රව්‍ය මුදා හරිනවා. පහත් බිම් වලට ජලය මුදා හරලා වෙහිකායට ජලය ගලාගෙන ගොතින් පල්ලෙහා ගොවිතැන් කරන්න විදියන්නේ කෘෂිකාර්ම කටයුතු මේ පිටින්ම යන හිටලා තියෙන්නේ. මේක මෙතනින් අයින් කරන්න කියලා අපි ගොඩාක් හැමෝටම කියලා තියෙනවා. කල්ලුත් අපි මේ විදිහටම උද්ඝෝෂණ කරලා තියෙනවා. ඒ කරපු වෙලාවේ අපිට සෑහෙන මඩ ගැහුවා සමාජ මාධ්‍ය හරහා. ඒ කියන්නේ මේ ගැන හරියට නොදැනුවත්කම නිසා තමයි මේ දේවල් වෙන්නේ. මොකද මේකේ හරියට ජීවත් වෙලා බලන්න ඕන ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මේ මිනිස්සු සෑහෙන දැඩි අසුරුතාවයකටපත් වෙන ජීවත් වෙන්න. මේ සද්ද දැනුත් මාර සද්දයක් එන්නේ. මේ සද්දෙත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ? මේ ගඳත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ? මේක බලධාරීන්ගේ ඇස අනිවාර්යෙන් මේකට ගැටෙන්න ඕන. අනිත් එක දැන් මේක දැන් අපි හැමදාම මේ දේවල් කරනවා කවදාවත් මේකට විසඳුමක් දෙන්නේ නැහැ. අනිත් එක මේක අපි කැමති නැහැ. ගමේ පිපුණු මලක් විදිහට මේක කරලා මෙතනම පර වෙලා යනකොට. මේකට විසඳුමක් නැත්නම් අපි විදිගම හන්දියට වැලිගම නගරයට මේක ගෙනියනවා. අපි අංක 1 මනුස්සත්වයට දීලා මේ සත්තුන්ට අපි අංක දෙවෙනි තැන දෙමු. මොකෝ අපි සත්තුන්ට ආදරේ නැති මිනිස්සු නෙවෙයි. අපි කියන්නේ මේක ජනශූන්‍ය ප්‍රදේශයකට මේක ගෙනියන්න කියලා. මිනිස්සුන්ට නිදහසේ මෙතන ජීවත් වෙන්න. මිනිස්සුන්ට කරදරේ බලදරයිනි මේ අහන්න. දුක ගැන සවන් දෙන්න. ඊජත් හැම තැනකම නිරෝගත් නැත අඩුවක්. නීමට ඇත බාධා සද්ද නිසා බෑ කිසිවක්. ඇමති තුමනි මේ අහන්න. මේ මෙතනින් රැගෙන යන්න. බල්ලීජත් හැම තැනකම නීමට ඇත බාධා සත්‍ය නිසා බැහැ කිසිවක්. ඇමති තුමනි මේ අහන්න. මේ මෙතනින් රැගෙන යන්න. බල්ලන්ට නිදහස මිනිසුන්ට කරදරේ බලදරයිනි මේ අහන්න. අපේ දුක ගැන සවන් දෙන්න. බීජත් හැම තැනකම නිරෝගත් නැත අඩුවක්. ඉගෙනීමට ඇත බාධා සත්‍ය නිසා බැහැ කිසිවක්. අපි හුඟක් දුක්ෂතාවයකට පත් වෙලා තියෙනවා. අපිට ඉගෙන ගන්න විදියක් නෑ. අපිට පාඩම් කරගන්න විදියක් නෑ. ඒ විතරක් නෙවෙයි. අපේ යාළුවෝත් අපේ ගෙදරට ගෙන ගන්න විදියක් නෑ. ඒකේ ඒගොල්ලෝ කැමති නැහැ මේ ශබ්දය නිසා සහ ගඳ නිසා.